සෙට් වෙලා ඉන්නේ travel with Jami එක. ඉතින් මේක මගේ දෙවෙනි vlog එක. අද ඉතින් අපි යන්නේ කටුවන ඉඳන් අම්පාර ප්‍රදේශයට තමයි. අද අම්පාර travel with Jami. කියන්න බැරුණා නේද මොකද යන්නේ කියලා. අපි යන්නේ පොයින්ට් AC බස් එක තමයි යන්නේ. අද වෙනස් වුණා අත්දැකීමක් ගන්න තමයි අපි හදන්නේ. දැන් අපි ධනමල්ලිල පැත්තේ තමයි ඉන්නේ. මම අද යන්නේ ඉතින් Youth Heart Friends Club මැදකන්ද. ඒකෙන් තමයි මට ඉතින් අද ට්‍රිප් එකට arrange කරේ. මේ ඉන්නේ ඒකේ ඉන්න සමාජිකයෝ ටික තමයි. පේරාණ කට්ටියගේ තියෙන උනන්දුව YouTube එකට යන්න. හරිත් බලනවා. දවස් දෙකේ ට්‍රිප් එකක් තමයි යන්නේ. මේ ඉන්නේ ඒ ෆ්‍රෙන්ඩ්ස් ක්ලබ් එකේ ඉන්න අයියලා සෙට් එකේ. ආතල්ලගේ තමයි ඉන්නවනේ. ඉතින් අද අපිට මුලින්ම යන්න තියෙන්නේ දීඝවාපි. අපි මුලින්ම ඉතින් දීඝවාපි චෛත්‍යයට තමයි යන්නේ. දීඝවාපි පන්සල වැඳලා අපි මේ දැන් එන්න තමයි හදන්නේ. යාසේ ඔන්න DJ ගාන අයියා TikTok හදලා wow. Ini abi apa sih yang film sama? Premi Arabindayat vela suandati harayanna namme pas. Tapi sama kita main. Ini juga mau sama dan lamanya tanah ini foto. මගේ සිරියාවි දඟකාරි මාවෙන්ම හැරලා රැතුයාමි නිදියානේ මට නින්ද කුමට මගේ සිරියාවි දඟකාරි මාවෙන්ම හැරලා රැතුයාමි නිදියානේ දීඝවාපිට සමුදීලා අපි ඊළඟට යන්නේ බුද්ධාංගල පන්සලට. ඔන්න යාළුවනේ අපි බුද්ධාංගල පන්සලට ආවා. බලන්නකො තියෙන view එක මාරම ලස්සනයි. මේ පන්සල ඉතින් රාජ්‍ය ඉතිහාසයක් තියෙන පන්සලක්. මෙන්න මේ පන්සලේ තියෙන ලස්සන places ටික. සුපුරුදු ෆොටෝ ගහලා ඔන්න ඉතින් අදත් පටන් ගත්තා. අද ඉතින් වෙනස්ම ආතල්ලයක් දාන්න තමයි අපි හදන්නේ. ඔය ඉන්නේ අපේ බ්‍රදර්ස්ලා ටික. බුද්ධාංගල පන්සලට සමු දෙන්න තමයි ඉතින් අපි මේ හදන්නේ. ඊට පස්සේ අපි යන්නේ අපි අද නවතින හොටෙල් එකට. හොටෙල් එකේ තමයි ඉතින් රෑ ආතල් එක තියෙන්නේ. ඕ යේ. රාට වගේම දවල්ටත් මේ බස් එකට මාර ලස්සනයි. ගන්නවා තියෙන ලස්සන. ඉතින් අපි රෑ ගත කරලා මේ පාටියක් එහෙම දාලා මේ උදේ යන්න තමයි හදන්නේ. ඔන්න අපිව ගන්න අපේ ජෝනිනවා. ආව්. මාරු ලස්සනයි. ඉතින් ඔන්න බීච් එකට යන්න කලින් අපි මේ කෝවිලකට ඇවිල්ලා නැවැත්තුවා. ඒ කෝවිලෙන් අපේ බස් එකේ ලස්සන ආට් එකක් යනවා. අපි දැන් මේ කෝවිලත් යන පුදාගෙන බීච් එකට යන්න තමයි හදන්නේ. බලන්න ඔය ආට් එක. ඔය යාළුවනේ අවසානයේ මට ජෝන්දස්ගේ ෆුට්බෝල් එකේ යන්න අවස්ථාවක් ලැබුණා. මේ බස් එක පදින්නේ බස් එකේ අයිතිකාරය අයියා තමයි. ඉතින් අද අපිට පළවෙනියට යන්න තියෙන්නේ ආරුගම්බේ. අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. අද ඉතින් ආරුගම්බේ ගිහිල්ලා මුහුදු මහා විහාරයට ගිහිල්ලා ගෙදර එන්න තමයි තියෙන්නේ. මෙන්න බලන්න මේ නැවෝනේ ගන්න අතල්ලේ. මේ අම්පාර පැත්ත කියන්නේ මාරම ලස්සන උතුරු ආයත් තියෙන පැත්තක් තමයි. ඒ ආයත් මේ හැමතැනම කුඹුරු තමයි.
මේ කුඹුර වලින් තමයි අපේ ලංකාව අස්වත් ගන්නෙ. කියන්නේ අපේ ලංකාව ස්වයංපාලිත රටක් කරන්නේ මේ කුඹුර වලින් තමයි. දැන් මේ ආරුගම් යන පාරේ තමයි වැඩි දුරක් නැහැ කියලා තමයි අයියා කිව්වේ. බලාගෙන යන්න යාළුවනේ. අම්පාරේ උනාට මේ ටිකෙත් අලින්නවා කියලා මට අයියා කිව්වා. අපි ඔන්න මුලින්ම ආරුගම්බි බීච් එකට ආවා. ඉතින් මේ බීච් එක ප්‍රසිද්ධ කළුවේලේ තියෙන මුහුද කියලා. ඉතින් මේක ලංකාවේ තියෙන ඉතා වටිනාම වස්තුවක් තමයි. අපි ඉතින් මේ වස්තු රැක ගන්න ඕන. ඒක අපේ යුතුයකම. අපි නාලා එහෙනත් පිටත් වුණා. දැන් ආරුගම්බි බීච් එකට සමදීලා මේ මුහුදු මහ විහාරය යනවා තමයි. මුහුදු මහ විහාරය කියන්නේ විජය කුමාරයාගේ කාලේ ඉඳන් පැවතගෙන යන විහාරයක්. විහාර මහා දේවී ඇවිල්ලා කොට බෑ ස්ථානය කියන්නේ කියලා තමයි මුහුදු මහ විහාරය ප්‍රසිද්ධ වෙන්නේ. ඔයාලා චතුරාර්යගේ ප්‍රෝග්‍රෑම් එක බලුවා නම් ඒ විස්තරය හොඳටම දැනගන්න තිබුණා. ඔන්න අපි අපේ දෙදින චාරිකාවේ අවසානම ධර්ම ස්ථානය වන මුහුදු මහ විහාරයට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. අපි ඉතින් මේ මුහුදු මහ විහාරේ වඳින්න යන ගමන් ඉන්නේ. මේ විහාරේ සම්පූර්ණම මුහුද අයිනේ තමයි තියෙන්නේ. සම්පූර්ණම මුහුදු වැලි තමයි පන්සල් භූමිය දකින්න තියෙන්නේ. ඉතින් ඒකත් අමුතුම ලස්සනයි. මේ තියෙන්නේ පැරණි විහාරය කියලා තමයි අපිට මේ වංශලේ හිටපු හාමුදුරුවෝ කෙනෙක් කියලා දුන්නේ. බලන්නකෝ ඒකේ තියෙන ගල් කණු එහෙම ගොඩක්ම පරණ දේවල්. මම දන්නේ නැහැ මේක ඇතුළට එන්න දෙනවද කියලා. ඉතින් මම ටක් ගාලා එකකින් එළියට ආවා. දැන් අපි මේ ධාතු මන්දිරය ළඟට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒක ඇතුළට යන්න දෙන්නේ නැහැ. එළියේ නම් හොඳින් තමයි තියෙන්නේ. ඊගාවට අපි යන්නේ බෝමලුවට බෝධීන් වහන්සේ වෙන ගන්න. එතරම් ඉතින් අපිට මොහොතේ අතේ දීලා තියෙනවා වැලි මලුවේ අතේ ගියේ. මේ බලන්නකො වැලි දාලා තියෙන මලුවේ. ඒකට මාරු. දැන් අපි අර පහලට හැරුණු තැනින් අනිත් පැත්තට තමයි යන්නේ. ඒ යන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ යන පාරේ බලන්නකො විසුණු වහන්සේලා චෛත්‍ය මළුව වැඳ පුදා ගන්න යන විදිය පිළිම වලින් හදලා තියෙන විදිය. මාර ලස්සනයි නේද? ඉතින් මේවා දිගටම පෙන්නන්න මාත් එක්කම ඔයාලා ඇවිල්ලා ඉන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන් travel ලිජ්ජා මේකෙන් විතරයි. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වන්න මහා විහාරයේ සැලසුදාගෙන මේ ගෙදර යන ගම තමයි අපි දැන් හොයා යන්නේ. අපේ DJ මික්සර් එක ගන්න පුළුවන් හින්දා දන්නවනේ අපි තනමල් වල තමයි ඉන්නේ. තනමල් වල අර ලොකු කඩයක් තියෙන. එතන තමයි අපි DJ ගන්න ඉන්නේ. බලන්නකො රැට උනත් මේ බස් එකේ තියෙන ලයිට් ටික ඒ ලයිට් ටික මාරම ලස්සනක් තමයි ගෙනත් දෙන්නේ. මාරම
DJ musical එකේ අවසානම අවස්ථාවට තමයි මේ අපි ඇවිත් ඉන්නේ. ඉතින් අපි ඊළඟට ගෙදර යන්න තමයි ඉන්නේ. අපි ඔන්න නම් දෝනි බස් එකකින් බැස්ස යාළුවනේ. මම හොඳටම ගාගෙන හිටියේ. ඉතින් මට වීඩියෝ කරන්න බැරි වුණා එන ගම. මම මේ ගෙදර ළඟ තමයි බැහැලා ඉන්නේ. ඔන්න ගෙනාවා අවුරුදු gift එකක්. මේක ලස්සනයි නම් ඔයාලත් මේක name tag එකකට දාගන්න. subscribe කරන්න.